සුබෝදෑසන කැමතිරන්ටම ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්න අපහසුතාවයක් තුනා. මම මේ වීඩියෝ එක කරේ කොළඹ කොටුව ඉස්සරහ මේ සුරේස් සලේ නැමති හිටපු බුද්ධයි නිලධාරියාව බේරගන්න යන මයෙන් යම් කිසි විරෝධතාවයක් අපිට දකින ලැබෙන. නමුත් ඇත්ත වශයෙන්ම ඒක මහජන ආරක්ෂාවට තර්ජනයක්. සුරේෂ් ශලේ කියල කියන්නේ තාම දැනට සැකපිට අත්අඩංගුවට අරගෙන තියෙන ප්‍රශ්න කරමින් පවතින විශේෂ බලතල යටතේ අලසා දූෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගත් හිටපු බුද්ධ නිලධාරියා. අතරම බුද්ධි ප්‍රධානියා. ඉතින් මෙතෙන්දී මම කියන්නේ රජය මේ සම්බන්ධයෙන් ගන්න පියවරයන් සම්බන්ධව මහජනතාව හැටියට යම් කිසි විරෝධතාවයක් දක්වන්න අවශ්‍යතාවය තිබුණත් මං හිතන්නේ මහජනතාව විරෝධතාවයක් සඳහා පැමිණේ කියලා. නමුත් මේ අය අර හිටපු රජයේ ගැත්තන් ඉතින් ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මෙතෙන්දී මහජන ආරක්ෂාව කියන එක සහ රජයේ නීතිවලට අනුකූල නොවෙනවා නම් ඒ කට්ටිය විසිරුවා හරින්න. එහෙම නැත්නම් ඒ කට්ටිය පොලිස් භාරයට ගන්න පුළුවන්කම තිබිය යුතුයි. මොකද හේතුව රටක ජනමතය මේක නෙවෙයි. රටේ ජනමතය තියෙන්නේ ප්‍රාස්ක ප්‍රහාරයට සම්බන්ධ සියලුම කරුණු විමසලා විභාග කළා අවශ්‍ය පුද්ගලයන්ට දඬුවම් දිය යුතුයි. ඒකයි ප්‍රධාන අරමුණ. නමුත් මේ හා පිටපස ඉන්න පිරිස් සුරේස් සලේගේ ප්‍රශ්න කිරීම සුරේස් සලේව ප්‍රශ්න කිරීමෙන් මතුවී තිබෙන බවක් අපි දන්නවා. ඉතින් එම නිසා එය සංගවන්න මේ නොයෙක් විදි උප්පර වැට්ටි යොදනවා. නමුත් මෙතෙන්දී මහජන ආරක්ෂාව සහ රටේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයට දැඩිව අවධානය යොමු කරනවා. මේකට හේතුව මේකයි. දැන් වෙන රටවල මේ වගේ දේවල් වුණාම ඔවුන් කෙලින්ම මේ රජයේ නීති ක්‍රමය අනුව ප්‍රශ්න කරනවා, දඬුවම් දෙනවා. මේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න කවුරුවත් එන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ප්‍රංශයේ හිටපු ජනාධිපති කෙනෙක් දූෂණ ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා අවුරුදු 5කට හිරේ ගියා. මහජනතාවේ සම්බන්ධව කිසිදු මේ විරෝධයක් දැක්ුවේ නැහැ. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අය අපි දන්නවා මේ ඥානසාර විමල් ගම්මන් පිළ කියන උදවිය හැම දෙයකටම ඉදිරියට පැනගෙන එනවා. ඇවිල්ලා විශේෂ ප්‍රකාශනිකුත් කරනවා. ඒගොල්ලන් පිටිපස විශාල ජනමතයක් තියෙන බව පෙන්වන්න. නමුත් මොවුන් ඉතාම දූෂිත පිරිස් කියලා අපේ රටේ ජනතාව සහ පබ්ලික් හොඳටම දන්නවා. ඉතින් මේ පිළිබඳව රජය මීට වඩා උනන්දු වෙලා කටයුතු කරන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.